ඔයාලට අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. තව වීඩියෝ එකක් අපි බලමු මේක. අද අපි ඔයාලට කියන්න යන්නේ මේ රුමේනියාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් තමයි මේ ගොවිතැන. ඒ ගොවිතැන සම්බන්ධ තියෙන මේ විශේෂ උපකරණ ටිකක් පිළිබඳව තමයි අපි ඔයාලට පෙන්වන්න යන්නේ. මේ අපි පොඩ්ඩක් ඒක බලමු කොහොමද කියලා. ඇත්තටම මේ තියෙන්නේ මේ ඩෝන්ඩියේ ට්‍රැක්ටර් මේවා ගොඩක් ලොකුයි. ඇත්තටම යාළුවනේ ඔයාලට පේනවා දැන් මගේ උසට වගේ මේකේ ඉස්සරහා ට්‍රැක්ටරේ තියෙනවා. මේ අනිත් ට්‍රැක්ටරේ මේ જાතිය මේක 2025 ඉතර මොඩල් එකක්. මේක ඇත්තටම ගොඩක් අලුත් ට්‍රැක්ටරයක්. මේගොල්ලෝ මේක අලුතෙන් තමයි අපිට ගෙනාවේ. මේ ඉතින් මේවා ගොඩක් ලොකු උපකරණ. මේවා ඉතින් ඇත්තටම අපේ ලංකාව වගේ රටක නැති තරම් මේවා මිලෙන් ගොඩක් අධිකයි. තව ගොඩක් තියෙනවා. අපි ඒ ටිකක් බලමු. මේ බලන්න මේ ට්‍රැක්ටර්. ඉතින් ඇත්තටම මේ රෝඩ් එක විශාලත්වය බලන්න දැන් මම අඩි 5යි අඟල් 4ක් විතර මගේ උස තියෙනවා. ඉතින් ඒ උසත් එක්ක බලද්දි මේ ට්‍රැක්ටරේ උස බලා ගන්න. මේ උස බලා ගන්න. ඇත්තටම ගොඩක් ලොකු වාහන මේවා. ඉතින් මේ වාහන නැතුව මෙහි ගොවිතැන් කටයුතු ඔයාලට හිතා ගන්න පුළුවන් යාළුවනේ. එතකොට මේ ගොවි බිමක් කොච්චර විශාලද? මේ අක්කර මං හිතන්නේ අක්කර දහස් ගණන් වල ගොවි බිම් තමයි තියෙන්නේ. ඉතින් මේ ට්‍රැක්ටර් වල මේ උපකරණ තමයි මේ ට්‍රැක්ටරේ සම්බන්ධ කරන්නේ. එතකොට මේ වගේ පැල හිටවනවා, ඇට ඉහනවා, ඔය සියලුම දේවල් යන්ත්‍ර සූත්‍ර වලින් තමයි කරන්නේ. මේ තියෙන්නේ මේ ඇට සිටවන යන්ත්‍රයක් මේ තියෙන්නේ. ඒත් එක්කම අපි බලමු මේ තියෙන ඔක්කොම ට්‍රැක්ටර් මේ තියෙන්නේ මේක ඇත්තටම මේ වලට පේන්නේ නැති මේ වාහනේ ඇත්තටම අපි මේක නිකන් ඇත්තටම මේක ප්ලේන් එකක් වගේ මේක තනිකරම නිකන් අපි නොදැක්ක කෙනෙකුට නිකන් ඇත්තටම මේක ප්ලේන් එකක් සමානයි. බට් නමුත් මේක ප්ලේන් එකක් නෙමෙයි. මේක ඇත්තටම මේක තව ඉස්සරහට තියෙනවා මෙතෙන්ට ලොකු කෑල්ලක් අය කරන්න. ඒකේ අපි එතකොට බඩේ ඉරිඟු කපන්න එතකොට බඩේ ඉරිඟු සූර්යකාන්ත මේ සූර්යකාන්ත වගාව තියෙනවා. මේ සූර්යකාන්ත වගාව ගොඩක් ලොකුවට යනවා. සූර්යකාන්ත කපන්න බඩේ ඉරිඟු කපන්න මේක සතියක් කපලා ඒ ආයක් ඉවර කරන්න බෑ මේ මැෂින් එකකින්. මන්න මේ වගේ බණ්ඩයක් මෙහෙදි තමයි දැක්කේ. ඒක තමයි කියන්නේ මේක ගොඩක් ඉස්සන මේක හරි ලස්සනයි. මේ අලුත් වාහන මේ බලන්න මේ කොච්චර මේක ලොකුද කියලා. මේවා ජර්මනි ඉතාලි වාහන ඔක්කොම ලංකාවේ සාමාන්‍ය පොඩි ගයක් විතර පෙන්වන්න මේ වාහනේ. මේ වාහනේ ඇත්තටම හොඳට පෙන්වන්න මේ පළ දෙකට පාපු ගයක් විතර තියෙනවා. ලංකාවේ සාමාන්‍ය අපි යාළුවනේ වීඩියෝ එකක් අපි පස්සේ ගේන්නම් මේ ඇතුළ කොහොම ඇතුළ පෙන්නලා මේ වගේ මේ තියෙන සිස්ටම් ටික පෙන්නලා ඔයාලට අපි වීඩියෝ එකක් ගේන්න. ඉතින් අපි තව බලමු තව ටිකක් එහාට ගිහලා තව වාහන තියෙනවා. අපි බලමු. මේ තියෙන්නේ ඇත්තට මේ වාහන ගොඩක් විශාලයි. ඉතින් ඒකට අපිට හිතා ගන්න පුළුවන් මේ ගොවිපලක කොච්චර විශාලද මේ ගොවිපලක් කියලා. විශාලත්වය කොච්චරද කියලා. ඉතින් මේකට ඇතුළ එළියෙන් බලමු පොඩ්ඩක්. ඇතුළ මල්ලිය චුට්ටක් පෙන්නන්න. අපේ ආන්නේ ඇතුළ බලා ගන්න. ඔය ඇතුළ අපි පෙන්නන්න අපිට ඇරලා පෙන්වන්න පුළුවන්. අපි ඉතින් මේ අවස්ථාවේදී අපිට ඒක අපි පෙන්වන්නේ. ඉතින් අපි තව බලමු. එන්න මල්ලි අපි මේ වාහනේ අපි ඉස්සරහ පැත්ත තමයි පෙන්නුවේ. මේවා නවීන පන්නේ වාහන. එතකොට ඉස්සරහින් කැපෙන සූර්යකාන්තද බඩ ඉරිඟුද මේ දේවල් ඉස්සරහින් මේ දේවල් නෙලා ගත්තට පස්සේ ඒකේ ඵලය ඒකේ දඬු ටික රොඩු ටික කොහොම මෙතනින් එළියට එනවා. ඒගොල්ලෝ මෙහි ඇවිල්ලා මේ විශේෂත්වයක් තමයි අපේ රටේ වගේ ගිනි තියන්නේ මේගොල්ලෝ මේ රොඩු මේ හැටියට ඒවා විසි කරන්නේ මේ ඒ සියලු දේ ප්‍රයෝජනෙට ගන්නවා. ඒගොල්ලෝ ඒ චූටි කෝටු කෑල්ලක් කොලයක් පවා ප්‍රයෝජනෙට ගන්නවා. ඉතින් මේ මැෂින් එකෙන් හැමදේම වෙලා ඔක්කොම කළා මේ මෙතන උඩ තනින් ඇට ටික ලොකු ටිපර් රෝඩ් තමයි ඒගොල්ලෝ පටවන්නේ. ඉතින් අපි හිතමු දැන් මේ මැෂින් එක මේ මැෂින් එකේ මේ ඉස්සරහා සවි කරන කොටස මේ තියෙන්නේ. මේක සූර්යකාන්ත මල නෙලා ගන්න තමයි මේ මැෂින් පාවිච්චි කරන්නේ. මේක සූර්යකාන්ත මලට
තව ඊට පස්සේ අපි මේ මැෂින් එක තියෙනවා මේක බඩේ නිගුණ එලන්න පාවිච්චි කරන්න. ඒක ඉස්සරහට සවි කරන්න තියෙනවා. ඉස්සරහට සවි කරපුවම මේක බඩේ නිගුණ එලන්න පාවිච්චි කරනවා. ඉතින් ඔයාලට විශාලත්වයේ හිතා ගන්න පුළුවන් ඒක කොහොම ගොවිපළවලද මේ රුමේනියාවේ තියෙන්නේ කියලා. ඉතින් ප්‍රධාන ආදායම් මාර්ගය තමයි මේ රුමේනියාවේ ගොවිතැන. ඉතින් ඒ ගොවිතැනට අවශ්‍ය උපකරණ එතකොට කොච්චර විශාලද කොච්චර මේ ගොවිපළවල ලොකුද කියන එක ඔයාලට පැහැදිලි. අපි යන් තව එකක් බලන්න. එතන මේ තියෙන්නේ මේක ඇත්තටම ඔයාලට දැක්කම බුදුම හිතෙනවා ඇති මම මේ වාහනේ යටට ගිහිල්ලා පෙන්නන්න. පොඩි අපි හිතන්නේ 3 wheel එකක් වගේ එකක් මේක පාරේ යද්දි මේක යටින් 3 wheel එකක් වුණා යන්න පුළුවන් තත්ත්වය තමයි තියෙන්නේ. පාරේ ප්‍රශ්න මම ඔයාලට ඒකෙන් පොඩි හැඳින්වීමක් කරලා ඇත්තටම මේක මෙහෙම ගෙනල්ලා තියෙන්නේ මේ ටයර් මේක ටිකක් පපු කරලා මේක උස්සට හදලා තියෙන්නේ. ඒකට සූර්යකාන්ත ගහ හෝ එතකොට බඩේ ගහ හෝ ඒ ගහට හානියක් නොවි ගමන් කරන්න තමයි මේක හදලා තියෙන්නේ මේ විදිහට උස්සට. ඒ ගහට හානියක් නොවෙන්න. එතකොට ගොවිපළේ බිමට හානි නොවෙන්න මේකේ ටයර් ටිකක් පටු කරලා එවලා තියෙනවා. මේ ටයර් ටික ගොඩක් විශාල මැෂින් මේක අති නවීනයි. මේක අති නවීනයි. මේක මේගොල්ලෝ පාවිච්චි කරන්නේ කෘමිනාශක, වල්නාශක මේගොල්ලන්ගේ ඒ දේවල් පැලයට ඉසින ලද දේවල් ඉහන්න තමයි මේක පාවිච්චි කරන්නේ. මේක ඇත්තටම ප්ලේන් එකේ තටු වගේ මේවා කොහොම ඈතට දික් කරන්න පුළුවන්. මේ ගොඩාක් ඈතට දෙපැත්තෙන් මේක දෙපැත්තෙන් දික් කරනවා. ඒකෝට යායේ ඈතට ගොඩක් මේකෙන් මේ හැමදේම ඉතින් සෙටින් කියලා තියන්න තියෙන්නේ. මේ ඊට පස්සේ ආයෙත් මේකෙන් මේ තෙල් ගහන දේවල්, ඒ ඉසින දේවල් කරන්න පුළුවන් මේ මැෂින් එකේ. ඉතින් මේක බලන්න මේ ගොඩක් ලස්සනයි මේ මැෂින් ඇත්තරම. තනකොළ පෙත්තෙක් මේසින් තියෙනවා. අපිට ලංකාවේ නම් තනකොළ පෙත්තෙක් වගේ නිකන් අපිට ඒ සතාගේ හැඩය මතක් වෙනවා මේ යන්ත්‍රය දකිද්දී. ඉතින් මේ බලන්න ආසයි මේ වගේ ඉතින් ඇත්තරම නාජින්නේ මේ ඇතුළ වුණත් මේ ඇත්තරම අති නවීන විදියට තියෙනවා. ආරම කම්ෆර්ටබල් විදියට තියෙනවා. අපේ ඉතින් අපිට ඇත්තටම අපේ රටේ තාම මේ දේවල් නෑ ලංකාවේ. ඉතින් අපිට එලා තියෙන මෙච්චර ලොකු ගොවිපළවල් නෑ. ගොවිපළවල් නෑ. මේ වගේ දේවල් පාවිච්චි කරලා කරගෙන යනවා. සිග්නල් මේ මොනවද මේ සයිට් කරන්න හරිද? ගත්තා කියන්නේ මේ රට කෘෂිකර්මයෙන් දියුණු වෙච්ච රටක් මේ රට රුමේනියාව කියන රට. මේකේ සිස්ටම් ගැන කිව්වොත් කොහොමද? මේකේ සිස්ටම් කියන්නේ මේකේ ලෝඩ් කරන්න තියෙනවා හැමදේම මේකේ සෙටින් තියන්න තියෙන්නේ ඔටෝ අදිනවා කොහොම නිකන් අර අපිට මැනුවලි කරන්න මේකේ කිසිම දෙයක් නැහැ. මේකේ මැනුවලි මුකුත් නැහැ. මේක ඔක්කොම ඇතුලේ සිස්ටම් තියෙන්නේ කැමරා සිස්ටම් වලින් බලාගෙන මේක ඔළුව දාලා බලාගෙන තෙල් ගහන්න අනම්මන මුකුත් නැහැ. මේකේ තෙල් ඉවර වෙනේවා ලෝඩ් දෙක කොච්චර තියෙනවද ඇතුලේ කොච්චර ප්‍රමාණයකට ඉස්සෙනවද ඒ කොච්චර ප්‍රමාණයක් ඒක මුදා හැරෙනවා 1000කට ඒ ඔක්කොම මෙයාට ඇතුලේ ඉඳන් ඒ නිරීක්ෂණය කරන්න පුළුවන් මේ සෙන්සර් පද්ධතියෙන් මේ කැමරා පද්ධති වලින් ඔක්කොම ඒ පහසුකම් ටික මේකේ තියෙනවා. යටින් ගිහින් එන්න ඉන්න. යටින් ඉතින් ඇත්තටම අපේ උසට අපිට රිංගලා යන්න පුළුවන්. අපි නවීන මැෂිමක් ඕක කඩන් වැටුනොත් තමයි සීන් එක වෙන්නේ. බලා ගන්න යාළුවනේ. අර පේනවා ඇති. හරි ආසයි ඉතින් මේවා ඉතින් අපි දැකලා තිබ්බේ ඇත්තටම මෙහෙන් තමයි අපි දැක්කේ. ජර්මන් බඩු ජර්මන්ද? මේක ජර්මනියේ තියෙනවා, ඉතාලියේවත් තියෙනවා. ඉතින් රටවල් ගොඩක ගහන එක රටවල් වල ඒවා තියෙනවා. ඉතින් රටවල් ලොකු ඒවා තියෙනවා. අපි යන් තව බඩ ටිකක් බලාගෙන කොමල් මොකද හිතෙන්නේ මේ වගේ එකක්? මේවා ප්‍රකාශ ගන්න මේ වගේ. ආයිවා නේ. කොමල් මොකද හිතෙන්නේ මේ වගේ එකක්? මේ වගේ දේවල් ටිකක් බලන්න නම් යුරෝපෙට එන්නම් වෙනවා නේ. මොකද අපිට ලංකාවේ ඉඳලා මේ වගේ දේවල් කවදාවත් බලන්න බෑ. ලංකාවේ මෙච්චර ලොකු ගොවිපළවල් නෑ. මෙච්චර තාක්ෂණයක් අපිට හම් වෙලා නෑ. අනිත් එක පෝස්ට් එක ගොඩක් වැඩි අපිට වියදම් කරන්න මේ වගේ දේවල් ගන්නවනම්. එතකොට මේ තියෙන්නේ මේ ට්‍රැක්ටර් වලට හයි කරන උපකරණ මල්ලි ඒ ටිකක් පෙන්නන්න. මම ඊට පස්සේ වලට වැදගත් කතාවක් තියෙනවා මේකේ වැදගත් කතාවක් මම මේ ටික පෙන්නලා ඉවරලා ගාතින් වැදගත් කතාවක් කියන්න. මේ බලන්න මේ ඔක්කොම මේ ට්‍රැක්ටර් ටික මේ තියෙන්නේ හරි කරලා තව මේ එළියේ තියෙනවා ගොඩක් උපකරණ. ඉතින් අපි ඔක්කොම පෙන්නන්න අපිට කාලය මදි. මම මේ කියන්න හදන්නේ යාළුවනේ වලට වැදගත් කතාවක්. අපි යාළුවෝ කොට ඉස්සරහට එන්නකො. එතකොට මේ යාළුවනේ මේ මම ඔයාලට කියන්න හදන්නේ ඔයාලට ටිකක් පුදුම හිතෙන දෙයක්. ඒ කියන්නේ ඇත්තටම මේක පුදුමයි. ඒකේ විශේෂ කාරණේ තමයි ඔයාලට මේක පුදුම හිතෙන්නේ. ඔයාලා
හිතයි දැන් මේ වාහන කන්දරාවක් තියෙනවා. ගොඩාක් මේවා විශාලයි. එතකොට කොච්චර කට්ටියක් මේ වගේ වැඩ කරන්න ඇතිද කියලා ඔයාලට පුදුම හිතෙනවා ඇති. ඇත්තට මෙයාලුනේ ඔයාලා පුදුම හිතේ මේ සියලු දේවල් හදන්නේ වැඩ කරන්නේ මේ දේවල් ඔක්කොම කරගන්නේ තනි පුද්ගලයෙක්. ඔයාලට පුදුම හිතේ. එයා අපේ යාළුවා තනි පුද්ගලයා. එයා මේ රුමේනියන් ජාතිකයෙක්. එයා මේ සියලුම වාහන තනියෙන් තමයි එයා මේ වගේ සියලුම වැඩ කරන්නේ තනියෙන්. එයා මේ එක ගෙනිලා වැඩ කරලා අනික ගෙනිනා හැමෙම ඒ දේවල් සියලුම දේවල් මෙයා තනියෙන් රිපෙයාර් වැඩත් එහෙම තමයි රිපෙයාර් වැඩ. එතකොට මේ වගේ තියෙන රිපෙයාර් වැඩ, ටයර් මාරු කරන ඒවා, එතකොට මේවා පිරිසුදුව තියාගන්න එක, මේ සියලුම මේන්ටේන් වැඩ මෙයා තනියම කරගන්නේ. ඒ තනියම කරගන්න ඇත්තටම හරි පුදුමයි. මේ අපේ ලංකාවේ වගේ දැන් මේ වගේ තිබ්බනම් මං හිතන්නේ මෙතෙන්ද සේවකයෝ 20ක්වත් ඕනේ. ඉතින් මේ තනි පුද්ගලයෙක් මේ සේරම මේ ක්‍රියා කරනවා කියපුවාම ඇත්තටම ඔයාලට පුදුම හිතේ නෑ. ඒ කතාව සත්‍ය. ඉතින් අපේ යාළුවා දැන් මෙතන හිටියා. යා මෙයාගේ කවුරු හරි හිතවතෙක් ඇවිල්ලා යා මේ එළියට ගියා. නැත්නම් මං එයත් එක්ක කටියක් කතා කරන්න හිටියේ. යාව පෙන්නන්න හිටියේ ඔයාලට. ඉතින් අපි ඉස්සරහට යාව අපි පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් පුදුම හිතේ මේ ඔක්කොම තනි පුද්ගලයෙක් වැඩ කරනවා කියපුවා. ඒක මං හිතන්නේ ඉතින් ඒක තමන්ගේ දැනුම, හිතේ ධෛර්යය, වුවමනාව, කැපවීම. ඉතින් අපේ යාළුවන්ට මම කියන්නේ ඒ කැපවීම, වුවමනාව, ධෛර්යය ඉගෙන ගන්න දේ හරියට ඉගෙන ගන්න, පාගෙට ඉගෙන ගන්න. ඉගෙනගෙන ඒ දේවල් හරියට කරන්න කියලා මම ඔය හැමෝගෙම ඉල්ලනවා. අපි ඉස්සරහදී අපි ෆ්ලොරින් එයාගේ නම අපි ෆ්ලොරින් ඔයගොල්ලන්ට අරගෙන එනවා. එහෙනම් බායි යාළුවනේ. ජය වේවා.